මුලින්ම සරල තීරි කාරණාවකින් අපි වීඩියෝ එක පටන් ගමු. අද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලුයිස් සිව්හයා සරලව කෙටි කාලයකින් කොහොමද ඉක්මනින්ම නිවැරදි ආකාරයට ඇඳගන්නේ කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලා බැලුවොත් ඔයාලට අනිවාර්යෙන් පුළුවන් වෙනවා ලුයිස් සිව්හයා හොඳට නිවැරදි ආකාරයට සරලව ඇඳගන්න. ඔයාලා දැන් යූස් කරන මෙතඩ් එක විදිහට ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේ ක්‍රමයේ මෙතඩ් එක තියෙනවනේ ඊට වඩා පහසු මෙතඩ් එකක් තමයි මම අද ඔයාලට ගෙනලා තියෙන්නේ. අපි වීඩියෝ එකට යමු. ඔයාලා එතකොට මේකෙදි සරල කාරණා කිහිපයක් පිළිබඳව අවබෝධ කරගෙන තියෙන්න ඕනේ. එකක් තමයි සංයුජතාවය. මූලද්‍රව්‍යයක සංයුජතාවය කියන්නේ මොකක්ද? ඒ ගැන අවබෝධයක් ඔයාලට තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන මූලද්‍රව්‍යයේ අවසන් කවචයේ කොපමණ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවද කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕන. එතකොට මේ කාරණා දෙක දැනගෙන මේකෙන් ඔයාලට පුළුවන් ලුයිස් සිව්හය ගොඩනගා ගන්න. හරිද? එතකොට මේකේ සංයුජතාවය කියන්නේ මොකක්ද? සංයුජතාවය කියලා කියන්නේ යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුවක් අපි හිතමු කාබන් කියලා. එතකොට මෙන්න මෙයා විසින් හදනවා කියලා හිතන්න බන්ධන හතර. ඔන්න ඔය බන්ධන හතර හදන්න මේ පරමාණුව විසින් මේ මූලද්‍රව්‍ය මේ පරමාණුව විසින් කොච්චර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් දෙනවද කියන එක තමයි මෙයා ගාව තියෙන ඒ වගේ සංයුජතාවය කියලා කියන්නේ. එතකොට අපි ඒකේ ලියුවොත් මම කියන ලියන්න බන්ධන සෑදීමට ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි කියන සංයුජතාවය කියලා. මොකද සංයුජතාවය කියන්නේ යම් මූලද්‍රව්‍ය පරමාණුවක් තියෙනවලු විශ්වයේ ඒ ලුයිස් සිව්හයට අදාළව ඒ මූලද්‍රව්‍ය විසින් බන්ධන ටික හදන්නේ කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් දෙනවද කියන එක තමයි සංයුජතාවය කියලා කියන්නේ. සංයුක්තාවයට අදාළ ඉලෙක්ට්‍රෝන දෙන්න නම් එයා ළඟ ඉලෙක්ට්‍රෝන තියෙනවා. කොහෙන්ද මේ ඉලෙක්ට්‍රෝන එන්නේ? එයා ගාව තියෙන අවසන් කවචය. ඒතර අපි දැනගෙන ඉන්න ඕන අවසන් කවචයේ කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් එයා ගාව තියෙනවද කියලා. ඒ නිසා මේක දැනගන්න. මේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් තමයි සංයුජතාවයේවත් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන ටික දෙන්නේ. ඒ නිසා මේකත් අපි දැනගෙන ඉන්නවා. මම පොඩි කෙටි ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේ ටික මතක තියාගන්නේ අවසන් කවචයේ කොච්චර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මෙයාගේ තියෙනවද කියලා. ඒතර මම මෙතන අදාළ ලුයිස් සිව්හය අදින්න අදාළ වෙන කාණ්ඩවල මූලද්‍රව්‍ය පරමාණු වල අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරද කියලා ලබා ගන්න පොඩි කෙටි ක්‍රමයක්. දෙයක් නෙවෙයි ඔයාලට මෙතන ලියලා පෙන්නන්නම්. හරිද? එතකොට බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, හීලියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ෆ්ලෝරින්, ආගන්. ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය ලුයිස් සිව්හය ඇඳීමට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය ටික තියෙනවා. මෙයාලගේ කාණ්ඩ අංකය තියෙනවනේ. ඔය කාණ්ඩ අංකේ අවසාන අංකයෙන් අපිට දෙනවා එයාලගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා පොඩි කෙටි ක්‍රමයක්. මේක මතක තියාගත්ත අවසාන කවචේ කොච්චර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවද කියන එක ඔයාලගේ ඔළුවට දාගන්න පුළුවන්. දැන් බලමු හයිඩ්‍රජන් ගත්තොත් 1යි. සෝඩියම් ගත්තොත් 1යි. අපි මේ වුණාට ලුයිස් සිව්හා දින්නේ නැහනේ. ලිතියම් සහ සෝඩියම් කියන්නේ අයනික බන්ධන හදන කට්ටිය. ඒ නිසා මෙයාලට අදාළව ලොකුවට මේක සෙට් වෙන්නේ නැහැ. මෙන්න මේ අලෝහ පරමාණු වලට අදාළව තමයි මේක එන්නේ. එතකොට දැන් අපි ලුයිස් සිව්හා දින කාබන් ගත්තොත් අවසන් කවචය 4යි. නයිට්‍රජන් ගත්තොත් 5යි. ඔක්සිජන් ගත්තොත් 6යි. ෆ්ලෝරින් ගත්තොත් 7යි. ඔන්න ඔය විදිහට අපි අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔළුවට දාගන්නවා. මේ සංයුජතාවයේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මගින් අපිට පුළුවන් වෙනවා ලුයිස් සිව්හය සරලව ගොඩනගා ගන්න. අපි බලමු. හරි, දැන් ඔයාලට අයිඩියා එකක් ආවා සංයුජතාවයේ අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියන එක. එතකොට අපි බලමු කොහොමද මේ දෙක එකතු කරගෙන අපි ලුයිස් සිව්හය අඳින්නේ කියලා. එතකොට ඒකට කලින් ඔයාලා එක් මූලද්‍රව්‍යයේ සංයුජතාවයන් පිළිබඳව පොඩි අවබෝධයක් තියෙන්න ඕන. මම එකින් එක ඔයාලට අවබෝධයක් දෙන්න. දැන් අපි ගමු හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යය.
ඒතර මේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයේ සංයුජතාවයේ වශයෙන් පවතින්නේ මෙන්න මෙයා. සංයුජතාවයේ තියෙන්නේ යාගේ එකයි කියලා. සංයුක්තාවය කියලා මම ඔයාලට කියලා දුන්නේ මොකද්ද? සංයුජතාවයේ කිව්වේ මෙයා බන්ධන හදන්න ලබා දෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර මෙයාගේ සංයුජතාවය 1යි. හරිද? මෙයා බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන 1යි ලබා දෙන්නේ. එතකොට හයිඩ්‍රජන් ගත්තට පස්සේ එයා ගාව ඔයාලා දන්නවා කොහොමද තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. එහෙනම් එයාගේ බන්ධනය හැදෙන්නේ මෙන්න මේ විදිහට. මෙයා ලුයිස් ව්‍යුහයක කොහේ කොතන ආවත් ඔන්න ඔය විදිහට තමයි ලකුණු වෙන්නේ. ඊට පස්සේ අපි යමු ෆ්ලෝරින් ගාවට. ෆ්ලෝරින් ගාවට ගියාට පස්සේ එයාගේ සංයුතාවය 1යි. සංයුතාවය 1 තමයි අපිට අහුවෙන්නේ. ඒතර මෙයාගේ සංයුතාවය 1 නිසා මෙයා බන්ධන කීයක් හදනවද? 1 බන්ධනයයි. එයා බන්ධන හදන්න 1 ඉලෙක්ට්‍රෝනයක් ලබා දෙනවා. හැබැයි මෙයා ගාව ඔක්කොම තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයද? මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. ඔය තියෙන ඉලෙක්ට්‍රෝන 7න් මෙයා එකක් දෙනවා බන්ධනය හදන්න. මෙන්න මේ බන්ධනය හදන්න. ඉතුරු කීයද? මෙන්න මේ විදිහට 6ක්. ඒ ටික මෙන්න මේ විදිහට වටේට ලකුණු කරගන්න පුළුවන්. ඒකසර යුගල වශයෙන්. ඔන්න ඔය විදිහට අපිට සංයුතාවය සහ දැන් ඔයාලා මෙතන පේන්නේ නැති කොහොමද මම සංයුතාවය සහ අවසන් කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියන එක යොදාගත්තේ. ඔය විදිහට පරමාණු මූලද්‍රව්‍ය පරමාණු එකින් එකට තියෙනවා. දැන් මම ඔක්සිජන්ට આવොත් ඔක්සිජන්ට තියෙනවා සංයුතතා කිහිපයක්. සංයුතාවය 2 කියන එක තියෙනවා. සංයුතාවය 2 කියන එක ගත්තට පස්සේ එයා විසින් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? 2යි. මේ පැත්තට අදාළ ඉලෙක්ට්‍රෝනයක් දෙනවා, මේ පැත්තට අදාළ ඉලෙක්ට්‍රෝනයක් දෙනවා. එස් ඔයා මතක් කරගත්තොත් මෙයා පවතින කාණ්ඩය 16. පවතින කාණ්ඩය 16 නම් මෙයාගේ අවසන් අංකය කීයද? 6. එහෙනම් එයාගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6න් 2ක් බන්ධන හදන්න දුන්නා. දැන් මම මේ 6 මෙහෙම ලකුණු කරගත්තා. 2ක් දුන්නා බන්ධන හදන්න. ඉතුරු කීයද? 1 2 3 4. එතකොට මේක මේ විදිහට වටේට දැම්මා. ඊට පස්සේ සංයුතාවය ඔක්සිජන්ට අදාළව තියෙනවා සංයුතාවය 4 කියන එක. සංයුතාවය 4 කියන එක. ඒතර සංයුතාවය 4 කියන එකේදී මෙයා බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන කීයක් දීලා තියෙනවද? 4ක් දීලා තියෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන 4ක් දෙනවා කියලා කියන්නේ මෙයාගේ අවසන් කවචය ඔක්කොම අපි අර කතා කරපු විදිහට 6ක් තිබුණා. 4ක් දෙනවා. මෙයාගාව ඉතුරු වෙන්නේ කීයද? 2යි ඉතුරු වෙන්නේ. එතකොට ඔයාලට නිකන් අයිඩියා එකේ මෙයා මේ විදිහට 4ක් හදලා කියනවා. හරිද? ඒතර මේකෙදි පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙයා සංයුක්තාවේ 4 දක්වන වෙලාවදී දායක බන්ධනයක් හදනවා. දායක බන්ධනයක් සාදයි. මොකද්ද මේ දායක බන්ධනයක් කියලා කියන්නේ? දැන් අපි අනිත් කතා කරපු හැම අවස්ථාවෙදීම මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නේ හයිඩ්‍රජන්. මෙතන ෆ්ලෝරීන්ගෙත් එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නේ ෆ්ලෝරීන්. ඔක්සිජන්ගේ මේ පැත්තට අදාළ එක ඉලෙක්ට්‍රෝනයක් දුන්නේ ඔක්සිජන්. ඔය විදිහට ඉලෙක්ට්‍රෝන දෙක ගියේ. හැබැයි දායක බන්ධනයක් කියලා කියන්නේ දායක බන්ධනේ මේක කියලා හිතුවොත් ඒකට අදාළ ඉලෙක්ට්‍රෝන දෙකම. ඒ කියන්නේ අනිත් පැත්තේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ආවේ නෑ. ආවේ ඔක්සිජන්ගෙන්ම තමයි ඒකට අදාළ දෙක. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට ඒක දක්වන්න වෙන්නේ. මෙතනට එක ඉලෙක්ට්‍රෝනයයි, මෙතනට එක ඉලෙක්ට්‍රෝනයයි, මෙතනටම ඉලෙක්ට්‍රෝන දෙකක්. කොහොම ඉලෙක්ට්‍රෝන කීයද? බන්ධන හදන්න 4යි. හරියට නිකන් මොකක්ද උනේ මෙතනදී? මෙයා විසින් එහා පැත්තේ පරමාණුවට ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර දුන්නා වගේ. කියන්නේ මෙයාගෙන් ඉලෙක්ට්‍රෝනයක් අහිමි වෙලා වගේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාට ධන ආරෝපණයක් එනවා. ඔය විදිහට තමයි ඔක්සිජන්ගේ සංයුතාවය 4 කියන එක අපිට නිරූපණය කරන්න වෙන්නේ. මේ විදිහට අපිට
එක එක්කෙනාගේ සංයුතාවයන් සහ එයාගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳ අවබෝධය ගත්තට පස්සේ අපිට පුළුවන් ලුයිස් ව්‍යුහය අඳින්න. හරි, අපි තවත් මූලද්‍රව්‍ය කිහිපයක සංයුතාවයන් පිළිබඳව ඉක්මනට බලාගෙන යමු. කාබන් ගත්තට පස්සේ කාබන්ගේ සංයුතාවය. කාබන්ගේ සංයුතාවය ඇවිල්ලා 4 තියෙනවා. එතකොට මෙයා විසින් බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් පූජා කරනවා. හරිද? බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 4ක් පූජා කරාට පස්සේ මෙයා ගාව අපි බැලුවොත් මෙයා ඇවිල්ලා 14 වෙනි කාණ්ඩයටයි තියෙන්නේ. 14 වෙනි කාණ්ඩයේ අවසාන ඉලක්කම 4. මෙයාගේ අවසාන කවච ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එතකොට කීයද? 4යි. ඒ 4න් බන්ධන 4කට දීලා. එහෙනම් පිටින් ලකුණු කරන්න ඒක සැරේ ඉතුරු වෙනවද? ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙනවද? නෑ. හරිද? ඔය විදිහට බන්ධන 4 දාන්න පුළුවන්. නැත්නම් අපිට මේ විදිහට දාන්න පුළුවන්. ඔයාලට ඕගනික් වලදී මේක ගොඩක් හම්බ වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට එක එක විදිහට ලකුණු කරන්න පුළුවන් සංයුක්තාවයේ 4 කියන එක. ඊට පස්සේ අපි එමු නයිට්‍රජන්ගේ පැත්තට. කාබන් නයිට්‍රජන්. නයිට්‍රජන් ගත්තට පස්සේ සංයුතාව ආකාර කිහිපයක් තියෙනවා. සංයුතාව 3 කියන ආකාරය ගත්තහම ආකාරය ගත්තට පස්සේ නයිට්‍රජන් බන්ධන 3ක් හදනවා. බන්ධන හදන්න ඉලෙක්ට්‍රෝන 3ක් දෙනවා. ඊට පස්සේ ඔයාලා බැලුවොත් නයිට්‍රජන් ඉන්නේ 15 වෙනි කාණ්ඩේ. 15 වෙනි කාණ්ඩේ ඉන්නකොට මෙයාගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන කීයද? අර ක්‍රමේ 5ක් තියෙන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන වලට 3ක් දුන්න නම් මේ විදිහට 3ක් දුන්න නම් ඉතුරු වෙනවා කීයද? ඉතුරු වෙනවා ওই විදිහට 2ක්. ඔය තමයි සංයුක්තාවයේ 3 කියන අවස්ථාව. සංයුක්තාව 3 කියන අවස්ථාව විදිහට තියෙන්නත් පුළුවන්. මේ විදිහට තියෙන්නත් පුළුවන්. බලන්න. බන්ධන 3ක් වෙන වෙනම තියෙනවා, සෙපරේට් තියෙනවා. මේ එක විදිහට ත්‍රිත්ව බන්ධනයක් නිර්මාණය වුණු අවස්ථාවක්. ඔබ ඉතින් තව ආකාරවලට තියෙන්න පුළුවන් නේ. ඔය විදිහට. හරි. අපි ඔන්න කාබන්ගේ සහ නයිට්‍රජන්ගේ සංයුක්තාවේ කතා කරා. එතකොට තව සංයුක්තාවයක් තියෙනවා. නයිට්‍රජන්ගේ සංයුක්තාවය 5. මේකත් පොඩි ස්පෙෂල් අවස්ථාවක්. හේතුව තමයි අර ඔක්සිජන්ගේ අපි කතා කරානේ දායක බන්ධන දින අවස්ථාව. මෙයාගෙත් එහෙමයි. සංයුක්තාව 5 කියන එක දායක බන්ධනයක් සහිත. දායක බන්ධනයක් සහිත. දායක බන්ධනයක් සහිත ආකාරය ගත්තාම මම කිව්වා එක දායක බන්ධනයක් එයා හදනවා නම් ඒ දායක බන්ධනයට එයා විසින් ඉලෙක්ට්‍රෝන කීයක් දෙනවද? මේ වගේ අවස්ථාන් දෙකේකනේ දුන්නේ. මේ වගේ අවස්ථාවේ දෙකක් දෙනවා එයා විසින්. එතකොට දෙකක් මෙතනට වෙන් වුණා. ඊට පස්සේ ඉතුරු තුන තමයි ওই විදියට එන්නේ. එතකොට මේකට දීලා තියෙන ඉලෙක්ට්‍රෝන එන, මේකට දීලා තියෙන එක ඉලෙක්ට්‍රෝන එන, මේකට දීලා තියෙන එක. විදිහට ඉලෙක්ට්‍රෝන 5ක් යනවා සංයුක්තාවේ 5 කියන ආකාරයට. එතකොට මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5යි. මේ පහම බන්ධන වලට දුන්නට පස්සේ මෙයා ළඟ ඒක සැරේ උදාලව එක ඉලෙක්ට්‍රෝනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම බන්ධන වලට වැය වෙලා ඉවර වෙනවා. දැන් මෙතනදී මම ඉලෙක්ට්‍රෝන දෙකක් නිරූපණය කරානේ. ඒතර මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් නිකන් අනිත් කෙනාට දුන්නා වගේ. ඒ කියන්නේ මෙයාට මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනයක් අහිමි වුණා වගේ. ඉලෙක්ට්‍රෝනයක් අහිමි වුණාම අපි යාට ධන ආරෝපණයක් දානවා ඉලෙක්ට්‍රෝනයක් අහිමි වීම නිසා. නොයි විදිහට තමයි මෙයාගේ සංයුක්තාවය 5 කියන ආකාරය අපිට නිරූපණය වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අඳින්නත් පුළුවන් ඉන්නේ. ඒකේ හොඳට බලන්න හැමතිස්සෙම බන්ධන 4යි ධන ආරෝපණය සංයුක්තාවය 5 කියන අවස්ථාවේදී. හරි, අපි ඊළඟට බලමු අපි හයිඩ්‍රජන්, ෆ්ලෝරින්, කාබන්, නයිට්‍රජන් කියන කට්ටියගේ සංයුක්තාවයන් පිළිබඳව කතා කරමු. අපි ඊළඟට බලමු සල්ෆර් සහ ෆ්ලෝරින්ගේ සංයුක්තාවයන් කොහොමද තියෙන්නේ කියලා. එතකොට සංයුක්තාවය ගත්තාම සල්ෆර්ගේ 2 4 6 විදියට යනවා. මම මේවා ඉතින් ආය හැම එකක්ම අඳින්න යන්නේ නැහැ. හරිද? ෆ්ලෝරින්ගේ සංයුක්තාවයේ තියෙනවා 1
3 5 7. හරිද? ඒතර ඔයාලා ඇඳලා බලන්න try කරලා බලන්න මේ සංයුක්තාවයන් කොහොමද අඳින්නේ මම එකක් දෙකක් සාමාන්‍යයෙන් ඇඳලා පෙන්නන්නම් ඔයාලට. දැන් සංයුක්තාවයේ 4 කියන අවස්ථාව සල්ෆර්ගේ ගමු. ඒත් සල්ෆර් මෙහෙම ඇඳලා සල්ෆර්ගේ එයා සංයුක්තාවයේ 4 කියන්නේ එයා විසින් බන්ධන හදන ඉලෙක්ට්‍රෝන මොකද කරලා තියෙන්නේ 4ක් දායක කරලා තියෙනවා. මම මේ විදිහට ඇඳලා 1 2 3යි 4යි. 1 2 3යි 4යි. එතකොට මෙයා ගත්තොත් 16 වෙනි කාණ්ඩය. එතකොට අවසන් ඉලක්කමෙන් ලැබෙන අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට 4ක් දුන්න නම් එයා ගාව ඉතුරු වෙනවා කීයද? 2ක් ඔය විදිහට ඉතුරු වෙනවා. හරි. එතකොට මේකේ දායක බන්ධන කිසිම එකක් නැහැ. දායක බන්ධන කිසිම එකක් නැත්නම් ඔයාලා මේ විදිහට පහසු වෙන්නේ යාගේ ලුයිස් ව්‍යුහයේදී නිරූපණය වන ආකාරය ගන්න පුළුවන්. මම ක්ලෝරින්ගේ තව එක්කෙනෙක් ගන්නවා. ක්ලෝරින්ගේ එක්කෙනෙක් ගත්තට පස්සේ ක්ලෝරින්ගේ 3 කියන එක ගමු මම. ක්ලෝරින්ගේ 3 කියන එක්කෙනාව ගත්තට පස්සේ එයා මෙන්න මේ විදිහට බන්ධන 3ක් හදනවා කියලා හිතමු. ওই විදිහට 3ක් හදනකොට එයා අඩංගු වෙන්නේ 17 වෙනි කාණ්ඩය. 17 වෙනි කාණ්ඩය අඩංගු වෙනකොට අවසන් කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා කාණ්ඩය අවසාන අංකයෙන් වෙන 7න් ගන්න පුළුවන්. ඒ සංයුක්තාවයේ කියන බන්ධන හදන ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා නම් ඉතුරු කීයද? 4ක් ඉතුරු වෙනවා. ඔය විදිහට. හරි. දැන් අපිට අවශ්‍ය මූලද්‍රව්‍ය ටිකේ ලුයිස් ව්‍යුහ අඳින්න අවශ්‍ය ටිකේ අපි පොඩි අයිඩියා එකක් ගත්තා. සංයුතාවයන් පිළිබඳ. අපි බලමු ඒ වගේ එකකින් කොහොමද හරියටම දීපු ස්ට්‍රක්චර් එකක සංයුතාවයත් නිරූපණය කරමින් ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කරගන්න කියලා. අපි සංයුක්තාවය පිළිබඳව අයිඩියා එකක් ගත්තා. ඒකට සංයුක්තාවය කියන එක යොදාගෙන අපි කොහොමද බලමු ලුයිස් ස්ට්‍රක්චර් එකක් හරියට මැදගන්න ලුයිස් ව්‍යුහයක් ඇඳගන්න. මම මේ ලුයිස් ව්‍යුහ වල ස්ට්‍රක්චර් දෙකක් ඇඳලා තියෙනවා. මේ ස්ට්‍රක්චර් දෙකට අදාළව කොහොමද බලමු ලුයිස් ව්‍යුහය ඇඳගන්නේ. අපි එක කොනකින් පටන් ගන්න. හරි. මම මේ කොනෙන් අල්ල ගන්නවා. ඔයාලට මතක නම් මම කියලා දුන්න විදියට හයිඩ්‍රජන්ගේ කොමතුව මෙන්න මේ විදියට විතරයි. හරිද? ඒතකොට යාගේ සංයුක්තාව එක තිබ්බේ. අවුලක් නැහැ. එක තියෙනවනේ. ඔයා හිතන්න මේ එක බන්ධනයක් කියන්නේ සංයුක්තාවය එකයි. හරි. ඒතකොට ඒක ඕකේ. ඊට පස්සේ මෙතන 4ක්. කාබන්ගේ 4නේ තිබුණේ. කාබන්ගේ 4 තිබුණේ. එහෙනම් මෙයාගේ ඉරි කෑලි 4ක් තියෙනවනේ. හැබැයි කීයක් තියෙන ඉරි කෑලි 3යි තියෙන්නේ. අපි 4ක් කරගන්න ඕන. ඊට පස්සේ මේ ඔක්සිජන් ගත්තාම 2යි 4යි දෙකම තිබුණනේ. ඒ වුණාට මෙතන 4ක් වගේ සීන් එකක් ආවොත් මෙයාගේකට ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා මෙතනදී අපිට දාගන්න වෙන්නේ දෙකේ කෙනෙක් තමයි ඔක්සිජන්ට අදාළ. එතකොට මෙහෙම දැම්මොත් ගාන්න ගැලපෙන්නේ මේ කාබන්ගේ 4ක් හරි ඔක්සිජන්ගේ 2ක් හරි මේකත් හරි මේකත් හරි වැඩේ ගොඩ. හරිද? ඊට පස්සේ අපි නයිට්‍රජන් ගාවට ආවොත් නයිට්‍රජන්ගේ 3 තිබුණානේ. 3 ඕකේ. හයිඩ්‍රජන් කොහොමත් මේක හරි තියෙන විදිය අවුලක් නැහැ. මෙතන හයිඩ්‍රජන් අවුලක් නැහැ. නයිට්‍රජන්ගේ 3. එහෙනම් 3 තියෙන එකත් ඒකත් අවුලක් නැහැ. ඕකේ. දැන් අපි බලමු කොහොමද ඒක සැරේ උගල් ටික දාන්නේ කියලා. දැන් කාබන් ගාවට ආවා. කාබන්ගේ වා බැලුවොත් සංයුතාවය 4යි. ඊට පස්සේ අවසන් කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන 4යි. එතකොට එයාගේ අවසන් කවචයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම මොකද උනේ බන්ධන වල ගිහිල්ලා ආයෙකසර හරි මොනවා හරි දාන්න ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මෙයා ගාවට આવත් ඔක්සිජන්ගේ මතක විදියට 16 වෙනි කාණ්ඩය නිසා ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන අවසන් කවචයේ. එතකොට 6න් දෙකක් මෙන්න මේ බන්ධන දෙක හදන්න ගිහිල්ලා තියෙනවා. ඉතුරු 4 අපිට මෙන්න මේ විදිහට ඒකසර යුගල් වශයෙන් ලකුණු කරන්න වෙනවා. යුගල් වශයෙන් ඔය විදිහට ලකුණු කරන්න වෙනවා. හරි දැන් මෙතනට යනකම් ඕකේ. ඊට මෙතන නයිට්‍රජන්ගේ ඔයාලට මතක නම් ඉලෙක්ට්‍රෝන 5ක් තිබුණා අන්තිම කවචයේ. එතකොට 3ක් ගිහිල්ලා එහෙනම් ඉතුරු වෙන්නේ කීයද? 2යි. ඒ ඉතුරු වෙන ඉලෙක්ට්‍රෝන දෙක අපිට මේ විදිහට දාගන්න පුළුවන්කම ලැබෙනවා. ආන්න එතකොට මෙතනත් අවුලක් නැහැ, මෙතනත් අවුලක් නැහැ. ඔන්න ලුයිස් ව්‍යුහය අපි ඇඳලා ඉවරයි. බලන්න අපිට ලොකු මහන්සියක් වෙන්න ඕනේ නෑනේ. සංයුතාව ගැන අයිඩියා එකක් තිබුණා. සහ අවසන් කවච ඉලෙක්ට්‍රෝන ගැන දැනගෙන හිටියේ. එහෙනම් ඔයාලට ඔය සරල ලුයිස් ව්‍යුහයක් ඇඳ ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගණන් කරන ක්‍රමෙන් ගිහිල්ලා අමාරු ක්‍රමයට යන්නේ නැතුව. අපි මේකත් උත්සාහ කරලා බලමු. ඒතර මේකෙදි මම මෙතනින් පටන් ගන්නවා. මෙන්න මේ කොනෙන් පටන් ගන්නවා.
මේ කොනෙන් පටන් ගත්තහම බලන්න මෙයාගේ 3 කියන එක එන්න ඕන. 3 හරි 5 හරිනේ. මම මේක 3ෙන් පටන් ගන්න. ඊට මෙයාගේ කීය දෙන්න ඕන? 4 කියන එක. නේද? 3 කියන එකයි අරගේ 4 කියන එක. එතකොට මේකෙදි මම මේක නිකන් 3ක් දාලා බලනවා මොකද්ද සිද්ධිය සිද්ධ වෙන්නේ. හරි. ඊට මෙන්න මෙයාගේ 3 හරි. ඊට පස්සේ මෙයාගේ කාබන් ගියාට පස්සේ කාබන්ට 4ක් වෙනවා. එතකොට මෙයාගේ 3 කියන එක මෙයාගේ 4ටත් ඕකේ. අවුලක් නැහැ ගැලපෙනවා. අන්න එහෙම ගැලපෙනවා නම් වැඩේ ඕකේ. ඊට දැන් මේ කාබන් ළඟ වෙනවා. මේ කාබන්ගෙත් කීයක් වෙන්න ඕනද? 4ක් වෙන්න ඕන. එතකොට 4ක් ආවහම එතකොට මේ ඔක්සිජන්ගේ 2ක් වෙන්න ඕනේ. එතකොට මේ 4යි 2යි ගලප ගන්න ඕනේ. 4යි 2යි ගලප ගන්න මම ඕල්රෙඩි මෙතන 3ක් තියෙනවා. එහෙනම් තව එකක් දැම්මොත් ගැලපෙනවා. අන්න බලන්න. ඊට පස්සේ මේ නයිට්‍රජන් එනවා. ඒ නයිට්‍රජන්ගේ කීයක් වෙන්න ඕනද? 3ක් වෙන්න ඕනේ සංයුක්තාවේ. ඔන්න ඔය විදියට. එතකොට 1යි 2යි 3. හරි. 3ක් ගැලපෙනවා නේ. ඊටසේ ඊළඟ ඔක්සිජන්ගේ 2 තියෙන එක අවුලක් නෑ. 2 තියෙන එක ගැලපෙනවා. අන්න ඔය විදියට අපිට බන්ධන ටික ලකුණු කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතනින් දැන් අපි පටන් ගමු. ඒකසල යුගල් දාන්න. එතකොට මේ නයිට්‍රජන්ගේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන තියෙනවා ඔක්කොම 5ක්. ඒක 5න් 3ක් දෙනවා බන්ධන හදන්න ඉතුරු වෙනවා කීයද? 2ක්. කාබන් ගාවට આવොත් එයාගේ අවසන් කවචයේ 4ක් තියෙනවා. 4ම දුන්න බන්ධන හදන්න එහෙනම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මෙතනට ආවා මේ කාබන් ගාවට මම මේවා මකාගෙනම යනවා. එතන මේ කාබන් ගාවට එයා ගාව 4ක් තිබුණා 4ම දුන්නා. එතකොට එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ මම එනවා මේ ඔක්සිජන් ගාවට. ඒ ඔක්සිජන්ගේ ඔක්කොම 6ක් තිබුණා. ඒ 6න් 2ක් බන්ධන හදන්න දුන්නා. ඉතුරු කීයද? 4. ඒ 4 මේ විදිහට මම ලකුණු කරනවා. එතකොට මේ නයිට්‍රජන් ගාවට આવොත් එයා 15 වෙනි කාණ්ඩ නිසා 5ක් තියෙන අවසන් කවච ඉලෙක්ට්‍රෝන 5න් 3ක් දෙනවා බන්ධන හදන්න ඉතුරු වෙනවා කීයද? 2ක්. ඊට පස්සේ මෙතන ඔක්සිජන් ගාවට ආවට පස්සේ ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන අවසන් කවචේ 6ක් තියෙනවා 16 නිසා 6යි. එතකොට බන්ධන හදන්න 2ක් දුන්නාට පස්සේ මෙයාගේ ඉතුරු වෙනවා කීයද? 4ක්. ඔය විදියට ඉතුරු. ඔන්න ඔය විදියට ලුයිස් ස්ට්‍රක්චර් එක ඇද ගන්න පුළුවන්. බලන්න හරිම ලේසියෙන් අපිට ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේ මෙතඩ් එකට වඩා පහසුවෙන් මෙන්න මේ තියරි කරුණු හරහා අපිට ලුයිස් ව්‍යුහය ඇද ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට විශ්වාසයක් ඇති වෙන්නේ නැති මේ සම්බන්ධව. මෙන්න මේ විදිහට ලුයිස් ව්‍යුහය ඔයාලට ඇද ගන්න පුළුවන්. ඒකෝට ඔයාලට ලුයිස් ව්‍යුහය ඇද ගැනීම පිළිබඳව යම්කිසි කොන්ෆිඩන්ස් එකක් ඇති වුණා මේ සරල ක්‍රමයේ ඉලෙක්ට්‍රෝන ගණන් කිරීමේ ක්‍රමයට සාපේක්ෂව. ඒතර අපි මේ සම්බන්ධව පොඩි නෝට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න අපේ ඊළඟ වීඩියෝස් ඔයාලට ගෙන්න ගන්නවා ළඟටම. ඒ නෝට් එක බලන්න. මගේ වීඩියෝ එක රිෆර් කරන්න. ඔයාලට එතකොට හොඳ අයිඩියා එකකින් මෙන්න මේ ලුයිස් ව්‍යුහ අඳින එක සම්බන්ධ හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන්. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.